ඇතුළෙන් පිච්චෙනවා වගේ. මන්න මේක කරන්න බෑ. හායි. අද අපි ආවේ රාමෙන් චැලෙන්ජ් එකට. මේක 3 times spicy. මේ දවස්වල ගොඩක් අය දාලා තියෙනවා නේ. මේක ට්‍රෙන්ඩින් යනවා මේ දවස්වල චැලෙන්ජ් ගේම් එකක් විදිහට කට්ටිය කරනවා. ගොඩක් කට්ටිය YouTube වල අපි දැක්කා YouTube එකේ දාලා තියෙනවා. විනාඩි 5ක් විතර තියලා චැලෙන්ජස් කරනවා. ඒ කියන්නේ මේක ස්පයිසි එකක්. කාලා ඒ කියන්නේ මේක කාලා ඉවර වෙලා වතුර නොබී විනාඩි 5ක් ඉන්න තමයි ඒගොල්ලන්ගේ චැලෙන්ජ් එක. ඉතින් අපිත් කරන්න try එකක් දෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක 3 ගුණයක් ස්පයිසිස් එක වැඩි. අපි try කරලා බලමු මොකද වෙන්නේ කියලා බලමු. අපි එහෙනම් මේක හදාගෙන එන්නම්. එතකන් කොහොම ඉන්න. හරි. අපි දැන් මේක හදාගෙන ආවා. අපි හදාගෙන ආවිලා තියෙන්නේ. දැන් මේක කන්න යන්නේ අපි. ඔව් අපි මේක මේලා මෙහෙ බැලුවනේ. කොළඹ බැලුවා හැමතැනම ඉවර වෙලා 2 times එක තමයි තිබ්බේ. 3 එක ඉවර වෙලා තිබ්බා. ගොඩක් තැන්වල ඒක තිබ්බේ නැහැ. අපිට මේක හොයාගන්න ගොඩක් කලුත් ගියා. පොඩ්ඩක් කල් ගියා මේක හොයාගන්න. මෙයාගේ ඔෆිස් එකේ කියන්න ගත්තේ. මේකේ උනේ පැකට් එක රුපියල් 700ක්. ඒක තමයි තියෙන පැකට් එක. එකයි මේකක් තියෙනවා. මේක ගහලා තියෙනවා මේක දැන් අර 3x ගහලා තියෙනවා හොරුනේ. මේක මේ දැන් අපි බය වෙලා ඉන්නේ මොකද මේ අපේ ආලුව හර්ෂණ ඉන්නානේ. හර්ෂණී මේක කියනකොට කිව්වා එයා කෑවා එපා වුණා කියලා. මේක ගොඩක් සැරයි කිව්වා. ඉතින් අපි ගොඩක්ම සැරයි කිව්වා. මේ මිඩ් ග්ලාසස් දෙකක් ගත්තා. යෝගට් එකක් තියෙනවා මෙතන. මේ තියෙන යෝගට් එක. තව කූල් වතුර තිබ්බ මේ ඕන උනොත් කියලා බලමු ඉතින්. මේක කරගන්න බැර වුණත් අපි දැන් අපි දෙනාට චැලෙන්ජ් කරගන්න හදන්නේ. මේකේ මෙහෙමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුලින්ම කනවා කාලා විනාඩි 5ක් ඉන්න ඕනේ වතුර මුකුත් නොවී ඉන්නම් බැරි ඉතින් බොන්න ඕනේ මම දන්නේ ඉතින් මටත් එහෙම අපිට ටයිම් එක තියන්නේ 5 minutes වලට 5 minutes වලට කාලේ ඉවර වෙලා ෆෝන්ස් දෙකේ තියෙනවා මේ මෙතන එකක් තියෙනවා ඒක ටිෂු උඩින් තියලා තියෙන්නේ මේ ඔයගලන්ට පෙන්වන්න දාන්නම් දන්නේ නැහැ ඉවර වෙනකම් කන්න පුළුවන් ටයිම් එක මේකේ තියන්න පෙන්වන්නම් අපි ඒක ටයිම් එක තියෙන වෙලාවේ පෙන්නමු බලමු ඉවර වෙනකම් කන්න පුළුවන් නම් ලොකු දෙයක් ඉතින් දැන් අපි ඉතින් ෆස්ට් ටයිම් නේ අපි ඉතින් try එකක් දෙමු අපල ගාගන්න මේකේ කල්ලව එක රතුවන් දැන්ටම හරි ඒක දැක්කම ඔක්කොම වැටුණ ළමයි ඒකේ හූරන්න දෙයක්ුත් නැහැ ඒක ටිෂු එකක් උඩින් තියෙනවා නැත්නම් මොනේ ගාගෙන අත්තක හැම ගෑනේ ඉවරයි තානික ඒක සැරේනවා නිකනුත් හිටියම මේක සැරේනවා. ඔව් අදිනවා හොඳට වැදුණා උන්නට. ඔක්කොම දාගත්තා. බේරලා දාගන්න දැන්. මේ ඔය පැකට් එකක් දෙන්න. දැන් මේක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ බලාගෙන මුනේ මේ ඉස්සෙල්ලා ෆෝක්ස් එකෙන් මේ එකක් කලවම් කරමුද නැත්නම් මේ ගොඩක් වෙලා ඒක කලවම් කරන්න කලවම් දෙන්න මේක තනන්න ඒක සැරේනවා එන්න සැරේනවා ඉතින් අනන්නු සැර ගිහිල්ලාද මොන්ද මගේ නහයද නහය එහෙම මේකේ මොනවද තියෙන්නේ ඕකත් දාන්න ඕනේ ඕකත් ෆ්ලේවර් එක ඕක තමයි ෆ්ලේවර් එක මොකක්hari ෆ්ලේක් කියලා තියෙන මොන ෆ්ලේක්ස්ද දන්නේ චිලි ෆ්ලේක්ස් නෙමෙයි වෙන්නේ තියෙන්නේ chili flake ගන්නද මොකද ඒක සාරයි මේකේ
sesame seeds තියෙන්නේ. කලයට සහ අර ඒගොල්ලන්ගේ මං හිතන්නේ seaweeds වලින් හදන එක තියෙනවා මේක. එහෙනම් කලවම් කරන්න ඕනේ නැහැ මට එපා වුණා මේ අරක දැක්කම බලන්න. මම අහගෙන මේක ලිප්ස් වල ගාගත්තොත් සැර වැඩි කියලා. පුළුවන් තරම් මේ මට දැන්නම සර ඇවිල්ලා ඉවරයි මේකේ. සෝරි ළමයි. බය වෙලා ඉන්නවා. හරිනේ හොඳට කලවම් වෙලා නේ මගේ. හරි. මේක ටිෂුස් මෙතන තියෙනවා. මම හුඟට යන නිසා මෙතනට ගත්තා. තව කූල් වතුර ඕන වේද දන්නේ නැහැ. ඒක ඉච්චර නෑ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තියෙන අරක තරම් ලොකුවට නෑ. මම නම් බය වෙලා ඉන්නේ. පොර කියන්න ඕනේ නැහැ. හරි කමු. මමද? මේක අනන්න බෑ මට. පඩකේ නෑ. ලිප්ස් වල ගා ගන්න නැතුව කන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් try කරමු. අනේ. ඔය ලිප්ස් වල ගෑවෙනවනේ. එන්න cheers කරමු. මට cheers මතක නැහැ. cheers. ටයිමින් එක තිබ්බේ නෑ. කොන්න. ටයිමින් ටයිමින් එක තියන්නේ කාලේ ඉවර වෙලා. අපේ විනාඩි 5 බලන්න එතනේ. ෂෝක්. සරයි. මට ෂුවර් මට මේකම නම් කන්න බෑ. කන්න. මම මේ ලිප්ස් වල ගා ගන්න නැතුව එමෙට ගන්න බලන්න එන්නේ නැහැ ඒ විදියට. අම්මා මේක සරයි. මම හිතුවා රහන සැරයි. ගහක් යන්න සර විතරයි. ලිප් එක ගෑවිලා දෙන්නේ. මාරම සරයි. මගේ කඳුල දෙන්න හදන්නේ. උඹගේ සරයි. විනාඩි 5ක් තියම මේක ගන්නත් බැරි වෙයි. මේ ඔක්කොම බර්න් වෙනවා. ලිප්ස් ඔක්කොම බර්න් වෙනවා. මගේ කඳුළු එනවා. හම්බ. දාඩියක් දානවා. ඇතුළෙන් පිච්චෙනවා වගේ. මන්න මේක කන්න බෑ.
එකද? අම්බේ. මම පෙරදිරා ළමයි. මාරම සරයි. අම්මා. මට කන්න බෑ. ගන්න. භාගයක් කාලා. මේ මොන හරි කම්මේ කරන් බෑ. අම්බා. කන්දළු වෙනවා. දැන් මොකක්ද දෙන දිනන ඉතන? මන්නම් බෑ. ඉස්මොල් කියා. Guys, මම පාර දිනවා මෙයා කයි. I cannot eat this. I'm drinking. හොඳටම සරයි. මේක නම් මදි මේකෙන් එන. Slow burning. අතුලෙන් හිටන් පිච්චෙනවා වගේ. මානිකම් පාවෙනවා. මම කඳුළු වෙනවා. හරිනේ. Sorry guys. Battery low වුණා. අම්බෝ මරත් බෑ. හරි හරි. කන්න බෑ ළමයි. කන්න බෑ මේක අමාරුයි. දාඩියක් දානවා කඳුළුත් දෙනවා. මම දැක්ක ෆුඩ් චුට්ටා කියලා channel එකකුයි බඩ ජාරිය කියලා channel එකකිනුයි 3ක් කාලා. ටයිමින් එක තියලා බැලුවේ නැහැ. කොහමද කිව්වා වුණා. මම පරාජය බාරගත්තා. බෑ. පොඩ්ඩක් කැරගෙනවා වගේ. කැරගෙනවා වගේ දැන්. මං හිතුවේ රස ඇති කියලා. රහක් නැහැ. සරක් තියෙන්නේ. මාරම සරයි මේක අර අපි දාගත්ත සොලවත් රහක් එන්නේ. හම්බෝ ඉන්න බෑ. මාරම සරයි. ඇත්තටම මේ මේක කැරගෙනවා වගේ. මේක කන අයට රෙස්පෙක්ට් ආ. කමදි මේකත් කනවා. පොඩ්ඩක් තියනවනේ. මම නම් පොඩ්ඩක් සැර ගන්න නිසා පොඩ්ඩක් ඉවසීමේ කැමති. සැර කනවා මම. ඉතින් මමත් වෙන්දර කනවනේ මම දන්නේ මේක අම්මෝ මේක නම් එකක් කන්න බෑ. මගේ මෙච්චරක් තියනවා තව. මෙයාගෙත් මෙච්චරක් තියෙනවා. අපි කටවල් හයක්වත් කා ගන්න බෑ. මාරම සැරයි මේක. අපි සැර වෙන මොන හරි challenges ගේන්න ළමයි. මේක නම් බෑ යෝගට් එකක් දිය වෙලා. කන්න බෑ. මම දැන් චුට්ටක් හරියාගෙන ඉන්නේ. ඇතුලෙන් බර්න් වෙලා දින් මේ ඔක්කොම පිච්චෙනවා වගේ. මම ස්ලෝ බර්නර් වගේ මේක. අපි පඬිතයෝ වගේ අම්බේ. ටයිමින් නුත් තියාගන්න හැදුවා. හැබැයි හරියන්නේ නැහැ ළමයි. ඒක බෑ අමාරුයි.
මොකම් බිව්වා වෙන චැලෙන්ජස් මොන හරි ගේන්න මේක නම් බෑ අපි try කරන්න හැදුවේ විනාඩි 5ක් ඉන්න කාලි වල වෙලා විනාඩි 5ක් ඉන්න අපි ඒක කරන්න බැරි නම් විනාඩි 5ක් තියෙන බෑ ඒ තරම් සැරයි මාරම සැරයි ඔයගොල්ලෝගේ චැලෙන්ජ් එකක් විදිහට කරන්න නැත්නම් නිකන් කන්න එපා මාරම සැරයි නිකන් කාලේ වැඩක් නෑ රහක් නෑ සැරක් විතරයි තියෙන්නේ සැර දැන් චුට්ට යන උනාට කන්න මේක බෑ එකක් ගෙනාවා මේක ඉවරයි ඒක ඉවරයි දැන් යෝගට් එක කන ඒක දිය වෙලා මෙතන තිබ්බ ටිකට නෑ අපි වෙන මොන හරි චැලෙන්ජස් වලින් ඉස්සරහට එන්න ජෙලි යෝගට් එකක් ගත්ත පෙරලා මේක නම් අමෝ හරි අමාරුයි කන අයට රෙස්පෙක්ට් මේ කන්න බෑ මේක එහෙනම් අපි ඉස්සරහට වෙන මොන හරි චැලෙන්ජස් වලින් එන්න සෙකන්ඩ් වීඩියෝ එක මේක කරන්න හරි ආසාවෙන් හිටියේ දැන් හිතන අපරාධි කියන්නේ කරන්නේ ආයෙත් කරන්න සැරයි අපි සැර කනවා සාමාන්‍යයෙන් ඒත් මේක කාගන්න සාමාන්‍යයෙන් අපි රෙස්ටෝරන්ට් එකකට ගියාම හරි කොහෙට හරි කන්න එළියට ගියාම අපි ඉල්ලන්නේ ස්පයිසි දෙන්න කියලා. ඒ කියන්නේ ඒ දැන් තියනවානේ ගියත් කන්න ස්පයිසි ඒ වුණාට මේක ටිකක් වැඩිපුර ස්පයිසි තියෙන එක. ඉතින් අපි කියන්නේ ස්පයිසි තියෙන එක දෙන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් සැර කන්න ආස දෙන්නෙක් අපි. උනට මම දන්නේ මේක නම් කන්න බෑ. කන්න බෑ කා ගන්න බෑ. මාරම සැරයි චැලෙන්ජස් වලට කරනවා නම් ඕකේ. ඕකේ නැත්නම් එපා. නිකන් ගෙදර ගෙනලා කන්න කන්න එපා. ඇත්තටම රහක් නැහැ මේ සහ සැර විතරයි තියෙන්නේ. අර ශ්‍රී ලංකන් කොත්තුමියගෙන් නේද නැත්නම් මැගියකින්ද මේව කරන්නේ මේ මෙහෙරාමෙන් නේ මැගින්ද නැන්ද ප්‍රීම කොත්තුමියනේ ප්‍රීම කොත්තුමියගේ ඒක වගේ නෙමෙයි ඒක ළඟින්වත් තියන්න බෑ ඒක මේ සැර නැහැ ලොකුවට මේ තරම් සැර නැහැ හරිද ඒක සැර නැහැ අර කොත්තුමිය වල කැලමිලිස් මේ හරි ළමයි අපි වීඩියෝ වටේ රත්තු වෙලා වටේ රත්තු වෙලා පුළුවන් තරම් ගා ගන්න නැතුව කෑවේ හින්දා ලොකු අවුලක් උනේ නැහැ මගේ නම් ගෑවුණා මේ ඔක්කොම මගේ චුට්ටක් ගෑවුණානේ චුට්ටක් නෙවෙයි ඔය කටවල ඔක්කොම ගෑවුණා ඔක්කොම රත්තු වෙලා තියෙන්නේ මදයි චැලෙන්ජ් එක කරන්න හැදුවා හරියන්නේ නැහැ ළමයි ඔක්කොම විනාඩි 5ක් ඉන්න බැරි වුණා අපිට ඇත්තටම විනාඩි 5ක් ගියා මේක කන්නත් බැරි වුණානේ ටයිමින් දැම්මේ නැද්දත් ඒකයි අපි මුලින් කිව්වා ටයිමින් දානවා කියලා ටයිමින් ඊට පස්සේ කතා වුණා කාලේ ඉවර වෙලා පස්සේ විනාඩි 5ක් ඉන්න අපි ස්ටොප් වොච් එක තියමු කියලා ඒ හින්දා ඉතින් දැන් ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහනේ ඉන්න බැහැනේ හින්දා අපි දැන් මේක මෙතනින් ඉවර කරනවා ඔයගොල්ලෝ ආය අන්තිම වතාවට කියන්නේ ගෙදර ගෙනල්ලා කන්න තරම් රහක් නැහැ මේක සැර විතරයි තියෙන්නේ ඕන චැලෙන්ජ් එකකට නම් හොඳයි අපි චැලෙන්ජ් එක පැරදුනා අපේ සෙකන්ඩ් වීඩියෝ එකේ චැලෙන්ජ් එක පැරදුනා ඊට පස්සේ චැලෙන්ජ් කරන්න බෑ ඒක ඒ තරම් සැරයි ඒකයි මේ ටයිමින් එකවත් තිබ්බේ නැත්තේ ඒකට ඔයගොල්ලෝ මොකද මේ හිතන්න බෑ මොකද ටයිමින් තියෙන්නේ අපි කොහොමද ටයිමින් එක තියන්න හැදුවේ පස්සේනේ ඒ කාලේ ඉවර වෙලා විනාඩි 5ක් ඉන්න පුළුවන් ද බලන්න තමයි හැදුවේ ඒ හින්දා අවුලක් උන්නේ මේ ඒක ගැන මේකට සෝරි මේ අපි වෙන එකකින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න දැන් යනවා ඊළඟ වීඩියෝ එක අපි චැලෙන්ජ් එක මේ වගේ සැර දෙයක් නැතුව වෙන දෙයක් කරන් එන්න සැර දෙයක් කියන එක ප්‍රශ්නේ නෙමෙයි මේ වගේ කරනම් බෑ මේ කා ගන්න බැරි දෙයක් වෙන්නේ නැහැ ඉදසයි අපරාධේ සෑහෙන මහන්සියක් කළා මේක වාගේ කමන්නේ දැන් කොහමද ඉවරයිනේ කරානේ හොයාගන්න මාර මේ හෙව්වා අපි මේක තිබ්බේ නෑ මේ කොළඹවට නම් තිබ්බෙම නැහැ පිටාවල තිබ්බෙත් නෑ මාර්ගෙට හෙව්වා අන්තිමට රාගවින් තමයි හම්බුනේ හරි එහෙනම් ඉස්සරහට එන්නම් thank you බලන් හිටියට හැමෝම පරිස්සමින් ඉන්න ආදරේ ඊළඟ වීඩියෝ එකත්